समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अनमतक्को यं भिक्खवे संसारो पुब्बाकोटिन पඤ්ඤායති अविज्ञानीवरणानं सत्तानं तन्हा संयोजनानं संदावतं संसरतं तीति परम पूजनीय विहारस्थाने වැඩ වාසය කරන නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි पूजनीय මහා සංඝරත්නයන් අවසරයි සදහ ගුණ සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි අද මේ පින්වත් පිරිසට සුවිශේෂී දවසක් මේ විහාරස්ථානයේ මේ වර්ෂයට නියමිත වස් අවසාන මහා කටින චීවර පූජාව සිදු කරන්නට නියමිත දවස. එවැනි දවසක මේ රාත්‍රී කාලේ මේ හැමෝම සූදානම් වෙන්නේ මේ තුන් ලෝකයම ඒකාලෝක කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ දහම් පරියායක් අහලා අද ජීවිතවලට තවත් ආලෝකයක් ඇති කර ගන්නටයි සූදානම් වෙන්නේ. පින්තුනි අද දවසේ මේ පින්වත් පිරිස බොහෝම සතුටින් ඉන්නේ දැන් හෙට කාලයේදී එක විහාරස්ථානයක වර්ෂයකට එක පින්කමක් කළ හැකි ඒ උතුම් වූ පින්කම සඳහා සූදානම් වෙන පිරිසක් ලොකු ලාභයක් පින්තුනි මනුෂ්‍ය ජීවිතයක් තුල කටින චීවරයකට අත තියන්න ලැබෙනවා කියන එක. ඒක ලෝකේ දුර්ලභම කාරණයක්. ඉතින් ඒ දුර්ලභ කාරණය මේ ලෝකයේ තුල ඉන්න හැම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ. මහා පින් ඇති ඇත්තන්ට විතරයි කටින චීවරයක් ඇස් දෙකෙන් දකින්නට ලැබෙන්නේ. ඔය ඇත්තන්ට හිතෙන්න පුළුවන් අපි නම් කොච්චර දකින්නවද කියලා. පින්නතුනි ඔය ඇත්තෝ දන්නවද තේරවාද බුදුදහම තියෙන්නේ ලෝකේ රටවල් 5කයි. රටවල් 5කයි තේරවාදී බුදුදහම ස්ථාපිත වෙලා තිබෙන්නේ. ඒ අතරින් මුදුන් මල්කඩ විදියට තියෙන්නේ ඔබත් මා ජීවත් වෙන රුවන්වැලි මහා සෑය වගේ මහා සෑයවල් ඉදි වෙච්ච මේ පින්බිම ඉහළින්ම කියන තේරවාදී රටක් වෙනවා. එතකොට ඔය රටවල් පහේ මිලියන ගාණක් මිනිස්සු හිටියට බුද්ධං සරණං ගච්ඡාමි කියපු මිනිස්සු ඉන්නේ හරි ටික දෙනයි. එතකොට ඒ අතරිනුත් බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා කියලා හැමෝටම බණපදයක් අහන්නට නම් ලැබෙන්නේ නැහැ. හැමෝටම ශාසනික පින්කමක් දකින්නට ලැබෙන්නේ නැහැ.
ඒ දකින්නට ලැබෙන්නේ මහා පිං ඇති ඇත්තන්ට විතරයි. මම මේ කාරණා විස්තර වෙලාම මතක් කළේ ඔය ඇත්තෝ අද මේ වෙලාවේ තථාගත ධර්මයක් අහන්න ඉන්නේ හොඳට හිත පහදව ගන්න ඕනේ. පින්නතුනි ධර්මයක් ඇහෙනව කියනකොටම හිත ඉපිල ගිහිලා තියෙන්නට ඕනේ. මන්දෝත්සාහී වෙලා බෑ. ඔන්න ඔය කියන කාරණයට අඩිතාලමක් විදියට තමයි හදවත තුල ඉස්සර වෙලාම තියෙන්න ඕනේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැති වුණොත් මේ තථාගත ශාසනයේ කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ පින්නතුනි ඔය ඇත්තෝ මේ පින්බිමට ආවේ ශ්‍රද්ධාව තියෙන නිසා. නමුත් දැන් මේ ධර්මය අහන්නට සූදානම් වෙනකොට ඔය හිත දැන් ටික ටික දුවන්න පුළුවන් නෙමෙයි. ඒ කියන්නේ නොයේ කරමුණු අරගන්න පුළුවන්. හිත දුවන්නේ නැහැ කොහේවත්. හිත මෙතනම ඉපදී නිරුද්ධ වෙයි. නමුත් ඔය ඇත්ත නොයෙක් දේවල් හිතන්න පටන් ගනී. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ ලාභය ටික ටික අහිමි වෙන්න පටන් ගන්නවා. ඊට කලින් හොඳයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි තථාගත ශ්‍රී සද්ධර්මය කෙරෙහි මහා සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගන්න එක. ඔන්න දැන් ඔය ඇත්තෝ මනාලෙස ශ්‍රද්ධාව පිහිටුවාගෙන තියෙනවා. පින්නතුනි ශ්‍රද්ධාව නැති වුණොත් මේ ධර්මයේ අපත යන්න පුළුවන්. අපත යනවා කියලා කියන්නේ ලස්සන උපමාවක් තියෙනවා. අපි කලයක් අරගෙන කලයේ කට යටට තියලා වතුර දැම්මොත් කලයට වතුර මේ එකතු වෙයිද? එහෙම එකතු වෙන්නේ නැහැ. කලයට වතුර එකතු කරන්නට ඕන නම් මොකද්ද කරන්නට ඕනේ? කලයේ කට උඩු අතට තියලා වතුර දාන්න ඕනේ. එහෙම වුණොත් තමයි මනා ලෙස හිතන විදියටම කලයට වතුර එකතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ ජීවිතත් ඔය විදියටයි. ධර්මය නම් ඇහි පින්නතුණි ධර්මය ජීවිතයට එකතු කරගන්න බැරුව ඔහේ අහගෙන ඉන්න විදියට අහගෙන හිටියොත් ලොකු අලාභයක් ජීවිතයට සිදු වෙන්නේ. පින්නතුණි මේ සිද්ධිය වෙලා ඉවරයි අපේ ජීවිතවලට. ඒ නිසා පිරුණු කලයක් වගේ වෙන්න ඕන අපේ ජීවිත. හිස් කලයක් වෙලා බෑ. හිස් කලයක් වුණොත් නිකම්ම කැඩිලි බිඳිලයි ප්‍රයෝජනයක් නැහැ. හැබැයි දිය පිරිච්ච කලය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනයක් වෙනවා. ඒ නිසා පින්නතුනි ඉස්සර වෙලාම සිහිපත් කරගන්නට ඕනේ. හොඳ අදිෂ්ඨානයක් තියාගන්නට ඕනේ. අනේ මේ රාත්‍රී කාලේ වටිනා පින්කමක් සිදු කරගන්නට සූදානම් වෙන්න කලින් තුන් ලෝකේම සනසා වදාළ මහා කරුණා හදමඩලකින් සෝභමාන වුණු සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ මිහිකත කම්පා කරමින් දේශනා කරපු තථාගත ධහම තුලින් විදක් නේද මට ඇහෙන්නේ. මගේ ජීවිතයේ ආලෝකමත් වෙන්න මේ සුගත භාෂිතය ඒකාන්තයෙන් උපකාර වේවා කියන අදිෂ්ඨානය තියාගන්න ඕන ඉස්සර වෙලා. නැති වුණොත් නැගිටලා යන්න වෙන්නේ අර කිව්වේ වතුර නැති කලයක් වගේ. පින්නතුනි අපි අද මාතෘකා කළේ අනමතග්ග සංයුත්තේ. ඒ අනමතග්ග සංයුත්තය තුළ මේ ගාථා රත්නය බොහෝ තැන්වල තිබෙනවා. ජීවිතයට ලොකු ආදර්ශයක් එකතු කරගන්න පුළුවන් ගාථාවක් මාතෘකා කළේ. හොඳට අහගෙන ඉන්න ඕනේ. පින්නතුනි ඔබත් මමත් කියන්නේ ගොඩාක් අසරණ වෙච්ච අය. අපිට හිතෙන්න පුළුවන් අපිට අම්මා කෙනෙක් ඉන්නව තාත්තා කෙනෙක් ඉන්නව කියලා. නමුත් අම්මගේ තාත්තගේ තියෙන රැකවරණය පින්නතුනි ටික කාලයකට විතරයි. සමහර වෙලාවට මැරෙන තුරු විතරයි අම්මගේ තාත්තගේ රැකවරණය තියෙන්නේ. ඒ රැකවරණය ටික කාලෙකින් අහිමි වෙලා යනවා. බලන්නකෝ අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන අය පියතුමන් මිය පරලොව ගිහිල්ලා වසර 5ක් පිරීම නිමිති කරගෙන මේ පින්කම සිදු කරනවා. ඊළඟට මෞතුමියට ආශිර්වාද කරන තව නොබෝ දිනකින් උපන් දිනය සමරන මෞතුමියට ආශිර්වාද කරන්නට කියන කරුණු කාරණා මුල් කරගෙන තව තිබෙනවා
ඒ කරුණු කාරණා මුල් කරගෙන තමයි මේ ධර්ම දේශනාව සම්පාදනය කරගත්තේ. ඉතින් අපිට ආරාධනා කරලා බොහෝ දවසක ඉඳලා ඉතින් මේ පින්කම අද මේ පින්බිම තුල සිදු කරගන්නට ලැබීමත් ලොකු ලාභයක් වෙනවා අපේ ජීවිතයේ පැත්තෙන්. අපි බොහොම සතුටින් වැඩම කළේ මේ ධර්ම දේශනාව සිදු කරලා දෙන්න. ඉතින් පින්නතුනි මම මේ කිව්වේ අපේ ජීවිතවලට ලොකු රැකවරණයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා අපි. හිතාගෙන ඉන්නවා. නමුත් පින්නතුනි ඔය ඇත්තන්ට වගේම ධර්මය දේශනා කරන අපිට කිසිම රැකවරණයක් තාම නැහැ. ඒ කියන්නේ සම්මුති ලෝකයේ තුල මේ ජීවත් වෙන ලෝකයේ තුල. ඒකට කරුණු කාරණාවක් කියන්න පින්නතුනි ඔබත් මමත් වන්දනා කරනවා නිතර දෙවේලේ අටවිසි බුදුරජාණන් වහන්සේලා. අටවිසි බුදුරජාණන් වහන්සේලා. කවුද මෙතන දැක්කේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් එක බුදුරජාණන් වහන්සේ නම? කාට හරි මතකයක් තියෙනවද ගෞතම බුදුරජාණන් වහන්සේ දැක්ක කියලා? නෑ. අපි කාටවත් මතක නෑ ගෞතම බුදුරජාණන් වහන්සේවත් දැක්ක කියලා. ඊළඟට පෙර බුදුරජාණන් වහන්සේලා 27 නමක් ගුණ කියා වන්දනා කරනවා. ඒක ලොකු ලාභයක් ජීවිතයකට. බුද්ධෝ කියන වචනය තරම් සුන්දර වචනයක්. මේ ලෝක ධාතුව තුල තවත් සම්මුඛ වෙන්නේ නැහැ පින්නතුනි. ඔය අටවිසි බුදුරජාණන් වහන්සේලා වන්දනා කළාට ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ දැන අපි සිහිපත් කරගත්තට අපි කවුරුවත් බුදුරජාණන් වහන්සේලා දැක්ක කියලා මතකයක් නැහැ. ඒකට හේතුව තමයි අපිට පෙර නුවණක් නැතිකම. ඔන්න බලන්න දැන් පුංචිම තැනින් අල්ලගත්තා. පෙර නුවණක් නැහැ. පෙර දැකී ජීවිත දැකීමේ නුවණක් තාම අපිට නැහැ. එතකොට පින්නතුනි ඔය බුදුරජාණන් වහන්සේලා 28 නමම දැන් අපි කියමු ගෞතම බුදුරජාණන් වහන්සේ 28 වෙනි බුදුරජාණන් වහන්සේ. හැබැයි පෙර බුදුරජාණන් වහන්සේලා 27 නමම මගහැරිලා නේද අපේ ජීවිතවලට. ඔය ඇත්තන්ටයි මටයි ඔක්කොටම බුදුරජාණන් වහන්සේලා දන්න තරමින් 27 නමක් මගහැරිලා ගිහිල්ලා. දැන් 28 වෙනි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි අන්තක් කල්පේ පහළ වෙච්ච ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි දොහොත් බුදුන් තබාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ. ඒ තාම ජීවිතේට පිහිටක් වෙලා නැත්තම් අඬන්න වෙනවද හිනහා වෙන්න වෙනවද? අඬන්න වටිනවා. හිනහා වෙන්න කාලයක් නැහැ පින්නතුණි අපිට. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේලා 27 නමක් මගහැරිච්ච ජීවිත මොනතරම් අවාසනාවක්ද බලන්නකෝ. එතකොට ඒ අපිට මතක විදිය කියලා කියන්නේ පෙළ අටුවාවල තියෙන නිසා. පින්නතුනි ඔබත් මම සරණ ගිහිපු බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ නමින් බෝධිසත්ව සම්භාර පුරණ කාලේ විතරක් 20 අසංකේය කල්ප ලක්ෂය බෝසත් ජීවිතයේ තුල මම බුදු වෙනවා කියලා ප්‍රාර්ථනා කරගෙන ආවා. ඒ කාලය තුල 5,12,027 නමක් සම්මුඛ වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේලා විතරක්. බෝසත් ජීවිතයට එච්චර සම්මුඛ වෙලා තිබෙනවා. සත් අසංකේය කල්පලක්ෂයක් සිටින් විතරක්ම හිතුවා මම බුදු වෙනවා කියලා. නව අසංකේය කල්පලක්ෂයක් වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කළා. මම ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙනවා කියලා. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් සමතින් සම්පාරමී ධර්ම සම්පූර්ණ කළා. අසරණ වෙච්ච දූ දරුවන්ට අම්මෙක් තාත්තෙක් වගේ පිහිට වෙන්න ඕන කියලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා අතරමං වෙච්ච අපිට සරණක් වෙන්න ධහම දේශනා කරන්නේ. උන්න බලන්නකො බෝසත් කෙනෙක් අපි වෙනුවෙන් කරපු කැපකිරීම කොච්චරද කියලා පින්නතුනි. එතකොට මේ 20 අසංකේය කල්ප ලක්ෂයට 5,12,027 නමක් බුදුවරු විතරක් බෝසත් ජීවිතයට සම්මුඛ වුණා. අපිටත් ඒ විදියට සම්මුඛ වෙලා තිබෙනවා. කොච්චර
කොච්චර දුකයිද බලන්නකෝ. ඒ බුදුරජාණන් වහන්සේලගේ ශාසන ඔක්කොම මේ වෙනකොට අපිට අහිමි වෙලා. ඒ තරම් අවිද්‍යා සහගතව හිටපු අපි, මෝඩ සංකල්පනා දියුණු කරගෙන ආපු අපි බුදුරජාණන් වහන්සේලගේ ශාසන අහිමි කරගෙන ඉවරයි දැන්. ඒ නිසා තමයි මම කිව්වේ අපිට තාම සරණක් ලැබිලා නැහැ කියලා. පින්නතුනි මේ බුද්ධ ශාසනය තුල සරණක් පිහිටක් හදා ගන්න පුළුවන් ඔන්න දැන් කාලය තියෙනවා. එච්චර එක බෝසතාණන් වහන්සේ නමකට එච්චර බුදුවරු අහිමි වුණා නම් මේ කාම ලෝකයේ තුල පෘථග්ජන භූමිය තුල ඉන්න ඔබටත් මටත් කොච්චර බුදුවරු අහිමි වෙලා තියෙන්නේ නැද්ද?